අපේ ජීවිතයේ සමහර දවස් තියෙනවා හිතට දැනෙන අමුතු තනිකමක් එක්ක මහා පාළුවෙන් ස්ට්‍රෙස් එකේ ගෙවන දවස්. පරිසරය හරිම නිහඬයි, කතා කරන්න කෙනෙක් නෑ, මම තනි වෙලා කියන හැඟීමෙන් ජීවත් වුණ දවස් කීයක් නම් අපි ගෙවලා ඇද්ද? මාත් කාලයක් එහෙම ජීවිතයක් ගත කරා. ඒත් මටත් හිතාගන්න බැරි විදිහට පුංචිම පුංචි ජීවියෙක් අපේ ගෙදරට එනවා. මට ඒ දවස හොඳට මතකයි. ඒක සාමාන්‍ය දවසක්. ඒ වුණත් ඒ දවසෙන් පස්සේ මගේ ජීවිතයේ සාමාන්‍ය කියන එක නැති වුණා. නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී, නොලැබ ඉන්න බෑ තාම නම් ඔබේ ආදරේ, නොසිත ඉන්න බෑ මට නම් කිසිදාලදේ. එයා පුංචිම පුංචි කැලිකෝ පූස් බබෙක්. බයවෙච්ච ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉද්දී මට දැනුනේ එයා මොනවදෝ ලොකු දෙයක් මට කියන්න හදනවා වගේ. එයා ආවට පස්සේ මගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. උදේට ඇහැරෙද්දී එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. කෑම කන විදිහ, නිදාගන්න විදිහ, සෙල්ලම් කරන්න අපිට අඬගහන විදිහ, ඒ හැම එකකින්ම අපිට දුන්නේ සතුටක්, සැනසීමක් විතරයි. තව එයා පුරුපුරු ගගා ළඟට ඇවිල්ලා අපිට දෙන ආදරෙන් අපේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඉතින් ඒ පුංචි ශරීරයේ මට දුන්නේ ලොකුම ලොකු සැනසෙල්ලක්. දුකක් දැනුන වෙලාවකට වුණත් එයා ඇවිත් මූණ දිහා බලාගෙන ඉද්දි අපිට ඒ දුක අමතක වෙලා යනවා. ඒ හැමදේම දන්නවා පූසෝ හදන අය. ඇත්තටම මේ පුංචි ජීවියා මට ගොඩක් දේවල් උගන්වලා තියෙනවා. ආදරේ කියන්නේ ලොකු දේවල් නෙමෙයි. පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන්. කවුරු හරි අපව විශ්වාස කරනවා කියන එක කොච්චර වටිනවද? එයා කතා කරන්නේ නැති වුණත් එයා මාව හොඳට තේරුම් ගන්නවා. ඇත්තටම මට හිතෙන්නේ එයා මට හම්බුනේ අහම්බෙකින් නෙවෙයි. එයා මගේ ජීවිතේට එන්නම හිටපු කෙනෙක් කියලා. ඉතින් මගේ ජීවිතේ වෙනස් කරපු මේ පුංචිම පුංචි ජීවියා එයාට එයාගේ ලෝකෙ මම ලෝකයක් වෙන්න ඇති. ඒත් මගේ ලෝකෙ එයාව මට ලෝකයක්. මේ වීඩියෝ එක බලන ඔයාටත් පූසෙක්, බල්ලෙක් හෝ පුංචි සත්වයෙක් ඉන්නව නම් එයා ඔයාගේ ජීවිතයට කොච්චර වටිනවද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.